යාළුවනේ අපි අද මේ යන්නේ වැල්ලවායේ පිහිටි තවත් එක් ඓතිහාසික හා පෞරාණික වටිනාකමක් ඇති පිම්බිමකට. ඒ තමයි බුදුරුවගල රජමහා විහාරය. මේ පිම්බිමට යන පාර දෙපැත්ත නම් හරිම මනස්කාන්තයි. ඒ වගේම හරිම නිස්කලංකයි. ඉතින් ඒ නිස්කලංක භවයේ සුවය විඳිමින්ම මාත් ඉදිරියටම ඇදුනා. පන්සල පාරේ ටික දුරක් යද්දී අපිට හමුවන්නේ නිසල සුන්දරත්වයකින් පිරුණු බුදුරුවගල වැව. ඇත්තටම මේ පරිසරයේ තියෙන ලස්සන නිසාම මෙතනින් යන දේශීය වගේම විදේශීය සංචාරකයන් පවා මොහොතකට නතර වෙලා ඒ අසිරිය විඳගන්න අමතක කරන්නේ නැති තරම්. ඉතින් මාත් මොහොතකට මෙතන නතර වුණේ මේ නිස්කලංක පරිසරයේ සුන්දරත්වය ඔයාලත් එක්ක බෙදා ගන්න හිතාගෙනයි. වැව අයිනේ තියෙන ඒ සුන්දරත්වයත් විඳගෙන අපි දැන් මේ ඇවිත් ඉන්නේ ඓතිහාසික බුදුරුවගල පන්සල් භූමියට. ඉතින් වායලත් මේ වගේ නිස්කලංක පින්බිමකට ඇවිත් වන්දනාමාන කරන්න කැමති නම් එන විදිහ මම කියන්නම්. වැල්ලවායේ නගරයේ ඉඳන් තිස්ස මහාරාම පාරේ කිලෝමීටර් 4ක් විතර එනකොට හමු වෙන බුදුරුවගල හන්දියෙන් හැරිලා තවත් කිලෝමීටර් 4ක් වැව අයිනෙන් එනකොට මේ පුදබිමට ළඟා වෙන්න පුරුවන්. වැල්ලවාය පැත්තේ සංචාරය කරන ඔබ හැමෝටම මම ආරාධනා කරනවා මේ අසිරිමත් බුදුරුවගල පුදබිමට ඇවිත් ඒ සංසුන් අත්දැකීම විඳ ගන්න කියලා.
දැන් අපි මේ ඉන්නේ ලංකාවේ පර්වතයක නෙලා ඇති උස්සම බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියසයි. අඩි 51ක් පමණ උස ඇති මේ ප්‍රතිමා වහන්සේ අභය මුද්‍රාවෙන් නිමවා තිබෙනවා. අනුරාධපුර යුගයේ අගභාගයට, ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 8 වෙනි සහ 10 වෙනි සියවස් වලට අයත් මේ නිර්මාණය දෙස බලද්දී එදා හෙළ කලාකරුවාගේ විස්මිත හැකියාව ගැන අපිට දැනෙන්නේ ලොකු අභිමානයක්. ඔබ හොඳින් බැලුවොත් මේ පිළිම වහන්සේලා මත තවමත් ඉතිරි වී ඇති සුදු පැහැති බදාම කොටස් දෙක බලා ගන්න පුළුවන්. ප්‍රධාන බුද්ධ ප්‍රතිමා වහන්සේට දෙපසින් තවත් ප්‍රතිමා 3 බැගින් කාණ්ඩ දෙකක් දකින්න ලැබෙනවා. මෙහි විශේෂත්වය තමයි මෙතන මහායාන බෞද්ධ කලා සම්ප්‍රදායේ ලක්ෂණ ගැබ්ව තිබීම. දකුණුපස ඇති අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාව පෙන්වන විට මෙන්න මේ ප්‍රධාන බුද්ධ ප්‍රතිමාවට වම්පසින් අපේ දකුණුපසින් තියෙන අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාව අසල තමයි බුදුරුවගල තියෙන ලොකුම අභිරහස සැඟවිලා තියෙන්නේ. අදටත් මේ පර්වතයේ දනහිස ප්‍රදේශයට වන්නට ඇති සිදුරකින් සඳුන් තෙල් වැනි සුවඳක් විහිදෙන දියරයක් වැස්සෙනවා. වසර දහස් ගණනක් තිස්සේ මේ සුවඳ මෙලෙස වහනය වීම අදටත් විසඳාගත නොහැකි හාස්කමක් ලෙසයි සැලකෙන්නේ. අනෙක් පසින් ඔබට පෙනෙන්නේ මෛත්‍රී බෝධිසත්වයන් සහ වජ්‍රපාණී බෝධිසත්ව ප්‍රතිමා ඇතුළු රූපකාණ්ඩයයි. එකම පර්වතයක මේ වගේ ප්‍රතිමා 7ක් එකට දකින්න ලැබෙන්නේ ලංකාවේ බුදුරුවගල පින්බිමේදී විතරයි. වෙල්ලවාය පැත්තේන ඕනෑම කෙනෙක් මග නොහැරිය යුතු මේ ඓතිහාසික ස්ථානයේ වන්දනා කරලා ඒ සංසුන් බව විඳගන්න ඔයාලත් එන්න කියලා මම නැවතත් ආරාධනා කරනවා. ඉතින් ඔයාලත් වෙල්ලවාය පැත්තේ සංචාරය කරනවා නම් මේ අසිරිමත් බුදුරුවගල පින්බිමට ඇවිත් ඒ නිස්කලංක බව අත්විඳින්න කියලා මම ආරාධනා කරනවා. මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. මේ වගේ ලස්සන තැන් තවත් බලන්න මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. ඔබ සැමට තෙරුවන් සරණයි.